ප්‍රින්සිපල් සර් මදුරුවන් නිසා දවස් ගාණක් අවුලෙන් ඉන්නේ. බලන් ඉන්න බැරි ඉන්න මමත් ප්‍රින්සිපල් සර්ට බෙහෙතක් දුන්නා. සර් මේක ගන්න. මේක නියම විසඳුමක් කියලා මං දුන්නා. ඕක ගෙදර හැමතැනම ඉස්සරට පස්සේ වද දින මදුරුව ගෙදරින් අනිවාර්යයෙන්ම යයි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපි බලමු කියලා කිව්වා. මේ ඇහුණද හැපි රොකි? ඕගොල්ලෝ මගේ මේ අලුත්ම මදුරු නාශකය දැක්කද? මදුරු නාශකය නෑ. මං ඔයාගෙන් විතරක් නෙවෙයි. ඔයාලා දෙන්නගෙන්මයි ඇහුවේ. ඒ මොකද කිව්වොත් දැන් ඒක එතන පේන්න නෑ. ඇයි අනේ ඔයා ඩොගීට කිව්වේ නැද්ද? ඉන්නකෝ හිටයි අනිද්දයි වීකෙන්ඩ් එක. මම සඳුදාට ආපහු අරන් එන්නම්. මට උදව් කරන්න හැපි. දැන් එහෙමනම් මේකෙන් පැලවලට වතුර දාන්නත් පුළුවන්. හැපි ඔයා ඒක දැක්ක නේද? මෙච්චර ගැජට්ස් හදලා වැඩක් තියෙනවදානේ. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? නව නිපයවුම් කරුවෙක්ගේ සතුට තමයි එයාගේ හැම නිර්මාණයකම වගේ පිරලා තියෙන්නේ. මොකක් සතුට? මොකක් සතුට කිව්වා? ඒ තමයි තෘප්තිමත්කම. ඒ වුණත් මාව කවුරුත් අගයන්නේ නෑනේ. Don't worry. අයින්ස්ටයින් ජනප්‍රිය වගේම ඔයා ඔය කරන හැම නිර්මාණයක්ම අපි අනිවාර්යයෙන්ම ජනප්‍රිය කරනවා. ඇත්තද? ඔයාලා එහෙම කරනවද? අනේ මේ හැම නිපියුමක්ම කරන්නේ භූතයෝනේ. හැබැයි ගෞරවය යන්නේ මේ මිනිස්සුන්ට. රොකි හැපි ප්‍රින්සිපල් සර් එනවා. අපි ඉවරයි. හැංගෙන්න. Good afternoon රොකි. හලෝ සර්. good afternoon. ඇහුණද රොකි? ඔයව හම්බෙන්නයි මම මේ ආවේ. ඔයා මට දීපු මදුරු නාශකය මගේ අතින් දෙකට කැඩිලා ගියානේ. මේ බලන්නකෝ වෙච්ච දේ. කැඩිලා ගියා? ඔව්. මම මේ අහන්නේ මේක කොහොමද කැඩුනේ කියලා සර්. මම පූස වෙලවන්න ගියපු වෙලාවේ තමයි මේක කැඩුනේ. ඕකේ සර්. කිසි ප්‍රශ්නයක් නෑ. මම මොනම හරි දෙයක් කරන්නම්. මේක හැදුවේ කවුද කියන්න? ඒ ඔයාගේ අයියද? ඉන්න මං ඇතුළට ගිහිල්ලා එයාගෙන් සමාව අරගෙන එන්නම්. නෑ සර්. මම මේ කිව්වේ මම මේක බලාගන්නම් කියලා. ඔයා බය වෙන්න එපා. අනේ ඔයා මුකුත් හිතන්න එපා සර්. ප්ලීස් යන්න එපා. හෙලෝ යාළුවා. ඔයා නේද රොකිගේ අයියා? මං කිව්වා හරි නේද? එතකොට ඔයා නේද මදුරු නාශක හැදුවේ? ඔයා ඇත්තටම නියම වැඩක් කරලා තියෙන්නේ. ඒත් අනේ ඒක මගේ අතින් කැඩිලා ගියා. කැඩුනා? මදුරු නාශකය කැඩුනා කිව්වා? රොකි මදුරු නාශකය වගේ ප්‍රින්සිපල්ගේ අතට ගියේ කොහොමද කියනවද? එතකොට ඒක කැඩුනේ කොහමද? ඔයා ඒක දෙන්න කලින් මගෙන් ඇහුවෙත් නැත්තේ ඇයි? සෝරි ඩොගී. මං හැමදේම කියන්නම්. කලින් මෙයාට යන්න දෙමු. හරි. ඇතුළට යමු සර්. අපිට කර්නල් සූරිත් එක්ක කතා කරන්න තියෙනවා. බෑ වෙලාවක් නෑ රොකි. දැන් හොඳටම පරක්කුයි. මම වෙන දවසක කර්නල් සූරිව හම්බෙන්න එන්නම්. මේ වුණ දෙයට මට ගොඩක් සමා වෙන්න. මගේ වැඩේ හරියටම කෙරුණේ නෑනේ. අනේ ඔයාගේ වැඩේ කෙරුණේ නැද්ද? අපි අද හැන්දෑවට මොකක් හරි නාශකයක් නෑ මදුරු නාශකයක් අරන් සර්ගේ ගෙදරටම එන්නම්කෝ. ඔයාට මේක ඉක්මන් කරලා හදලා ගෙනත් දෙන්න පුළුවන්ද? අපෝ සර් ඒව ඉතින් මට හරි සුළු දේවල්. thanks. bye. bye. නියමයි හැපි. ඔයා හැන්දෑවට අලුත් එකක් හදනවද? අයියෝ මොකද කරන්නේ? අතාරින්න. පනට ආදරේ නම් මාව අතාරිනවා. එක්කෙනෙක් මගේ ගැජට් එක කඩලා දානවා. අනිත් කෙනා මං හදලා තියෙන ගැජට් අහන්නෙත් නැතුව වෙන අයට දෙනවා. අන්තිමට ඒගොල්ලෝ ඒවා කඩලාත් දානවා. පස්සේ බොරුවට කියනවා මාව ජනප්‍රිය කරනවා කියලාත්. හැපි ඔයා ඔය කරපු දේ නම් වැරදි. ඩොගී අනේ මට සමහ වෙන්න. සමාවෙන්න කිව්වට කැඩුන දේවල් හැදෙන්නේ නෑනේ. මට කියන්න එතකොට ඔයාගේ ප්‍රින්සිපල් දැනගන්නවද? ඒ ගැජට් එක මමයි හැදුවේ කියන එක. හැබැයි ඉතින් ඕගොල්ලෝ ප්‍රින්සිපල් සර්ට ඉක්මනින්ම මේක නැත්ත නොකියුවොත් එහෙම බලාගන්න පුළුවන් මම මොන වගේ දෙයක් කරයිද කියලා. හැපි ඔයා කරපු දේ නම් වැරදි. මතක නැද්ද ඔයා පොරොන්දු වුණ අලුත් එකක් හදලා දෙන්නම් කියලා?
ඒත් දැන් අපි මොකද කරන්නේ? මොනවා කරන්නද? දැන් නම් ඉතින් අපිට ප්‍රින්සිපල් සර්ට ඇත්ත කියන්නම වෙනවා. ඇත්ත කියනවා? හැන්දෑවට වත් වෙන්න ඕනේ මාත් එක්ක යන්න. හැලෝ ළමයිනේ. ඔයාලා වෙලාවටම ඇවිල්ලා. ඔය දෙන්නම එන්න. ඇතුළට යමු. බෑස ඇතුළට එන්න බෑ. මගේ ගෙදර මොකක් හරි අවුලක් වෙලා තියෙන්නේ. මේ කෑල්ල අලවන්න ඕනේ. දෙන්න සර්. ඕක මං අලවන්නම්. මගේ මේ අතෙන්ම අලවන්නම්. අතින් අලවන්න පුළුවන්ද? හොඳයිනේ එහෙනම්. අද මං අතුරු දහන් වෙනවා භූතයන්ටවත් මාව හොයාගන්න බැරි වෙන්න. මේ බලන්න. දැන් ටිකකට කලින් මේක හොඳට තිබුණා. ඒත් එක පාරටම වතුර ලීක් වෙන්න පටන් ගත්තා. ඔයාලා දෙන්නට පුළුවන්ද කොහොම හරි මේක හදලා දෙන්න? ඔයාලගේ ඇඳුම් තෙමෙන්නත් පුළුවන්. ඉන්න මං ඔයාලට තුවායක් කරන් එන්න. හරිනේ? හැපි හැමදාම ඔය වාචාලකමට කියවනවා. හැබැයි ඉතින් ඒවට අහු වෙන වෙන වෙනයි තමයි. එළි හිටියනම් ආව කාරණේ කියලා ගෙදරට ගිහිල්ලා. මේක වැහෙන්නේ නැත්තේ ඇයි? හැපි කොහෙද ඔයා උදව් කරන්න? මං හොඳ පාඩමක් උගන්වන්නම්. මොකද අවුලක් උනේ නෑ නේද? නෑ නෑ සර් වැඩේ කරගෙන යනවා. ඔයා දැම්ම තුරට එන්න එපා. මෙතන වතුර ගොඩක් තියෙනවා. දැම්ම යන්න. ඔයා කොහොමදවත් සර්ට තුරට එන්න දෙන්න එපා. ඕකේ. ඕ නව නෙපෑම් කරු එන්න. මං ඔයා එනකන් තමයි හිටියේ. මේක ගන්න. ඔයා මට පොරොන්දුණු මදුරුනාශකේකෝ. ඔයා පොරොන්දුනානේ කියනවා කියලා. මෙන්න තියෙනවා. මමම තමයි මේක හැදුවේ. හැපීම හදපු මේක හර්බල් එකක්. නියමයිනේ. ඔයා මේකට නමකුත් දාලානේ. ඔයා මේක හැදුවේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? ඒක හරිම ලේසියිනේ. ඒක ලේසි? හරිම ලේසිද? තමුන් මට දැම්ම ඇත්ත කියනවද නැද්ද? ඩොගි ඔයා බේරගන්න. නවතන්න ඩොගි. මගේ දේවල් අරගන්නව නේද? එහෙනම් මේ පාරත් කනවා. මගේ නම් බේරලා යන්න බෑ. මේ මොකද? හරි ඒක නම් වහලා දැම්මා. අනේ දෙයනේ ඩොගි මේ ඉන්න ඔයාමද? ප්ලීස් සර්ගියගෙන් යන්න. හෙලෝ යාළුවා. කවුද ඩොගි? ඔයා කොහොමද ආවේ? අපේ සර්ගියකට රින්ගුවේයි. ඔයාලට කලින් මං හොරෙන්ම ආවා. ඒ තමයි මට කරපු දෙයට හොඳ පාඩමක් උගන්වන්න ඕන නිසා. ඇත්තද? එතකොට මේ හැම අවුලක්ම කරලා තියෙන්නේ ඔයා. සර්ගි ටැප් එකක් කැඩුවේ ඔයා. දැන් ඒක තේරුණාද? අනේ මගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. අවසරයක් නැතුව කෙනෙක්ගේ ඇඟට රින්ගන එක වැරදි. එතකොට එහෙමනම් කිසි දෙයක් අහන්න නැතුව කෙනෙක්ගේ සොයා ගැනීමක් එහෙම ගන්න එක හරිද? දැන් තේරුණා නේද හැටි? ඔය ඇත්ත කියනවද නැද්ද? මං ඔය බොරු තර්ජන වලට බය වෙන කෙනෙක් නෙවෙයි. අයියෝ ඩොගි මම කියන්නම්. ප්ලීස් දැන් මම ඔයා ප්‍රින්සිපල් සර්ගෙන් යන්න. මම හැපීටත් ඇත්ත කියන්නම්. ඩොගි ප්ලීස් යන්න ප්ලීස්. හරි. එක කොන්දේසියක් තියෙනවා. ඔයා මට මේ වෙලාවේ චොක්ලට් කුකීස් එකක් ගෙනත් දුන්නොත් එහෙම මං යනවා. කුකීස්? ඔව් කුකීස්. ඕකේ. හැබැයි සර්ට නම් ඔයා ගැන කිසි මතකයක් නැහැ. ඇයි සැකයක් තියෙනවද? ඉස්සෙල්ලම ගිහිල්ලා ඕගොල්ලෝ ප්‍රින්සිපල් සර්ට ඇත්ත කියලා එන්න.
අපි ඩොගී තමයි හැදුවේ. ඔව් ඩොගී කියන්නේ ඇත්තටම ඩොගී ස්ටයින්. එයාගේ පෙට් නේම් එක හරියට අයින්ස්ටයින් වගේ. ඇත්තටම අයින්ස්ටයින් වෙන්න පුළුවන්. කවුද හැපි? කවුද ඩොගී? ඔයා මේ කවුරු ගැනද කියන්න හදන්නේ රොකී? මාව එකපාරටම නිකන් අසනීප වුණා වගේ දැනෙනවනේ. අහන්න මේ මදුරුනාශකේ දැන් නම් මට කොහොමටවත් එපා. ඕකේ. අපි ආපහු මේක අරන් යන්නම්. සර් එහෙනම් පරිස්සමින් ඉන්න. අපිත් එහෙනම් යනවා සර්. එහෙනම් හරි රොකී. මම දැන් ටිකක් විවේක ගන්න ගියොත් හොඳයි වගේ. ඩොගී අද නම් ඔයා මාව හොඳටම බය කළා. කොහමද හැපි? ඒක ජොලි නේද? රොකී ඔයා ඒ වෙලාවේ ප්‍රින්සිපල් සට කිව්වා නේද? මඳුරු නාශකය හැදුවේ කවුද කියන එක? කිව්වා නේද? මේ ඩොගී ස්ටයින්ගේ නම? නැත්නම් මං ආපහු සර්ට එන්න කියන්නද?